සියලු දෙනාටම ඉතින් මුතු ටීවී channel එකත් එක්ක අද ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ. ඉතින් ගොඩ දවසකින් ආවේ. මොකද ගොඩක් අය ඉල්ලීමක් තිබ්බා අලුත් app එක A to Z කියලා දෙන්න කියලා. ඉතින් මම අද මේ අලුත් app එක මුල ඉඳන් ඒ කියන්නේ login වෙන තැන ඉඳන් log out වෙන තැන වෙනකම්ම මම ඔයගලන්ට අද කියලා දෙනවා. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක මේක මුතු ටීවී channel. ඉතින් ඔයගලන්ගේ channel එක subscribe කරන්න, like එකක් දාන්න, share කරන්න. හරි. ඔයගොල්ලන්ගේ පළවෙනිටම ඉස්සලම් පේන්නේ මෙන්න මේ වගේ front page එකක්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට කැමති භාෂාවක් ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. ඉතින් මම දැනට හැමෝටම ලේසි වෙන්න මම ඉස්සලාම සිංහල කියන භාෂාව දැනට තෝරගන්න. ඔයගොල්ලන්ට ඕන විදිහකට මේක select කරගන්න පුළුවන්. ඉංග්‍රීසි කියන එක තෝරගන්න පුළුවන්. තමිල් කියන එකත් තෝරගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඉතින් මෙතනදී හුඟක් වෙලාවට ඔයගොල්ලන්ගේ Apple phone එකක් වගේ නම් අහනවා රට මොකක්ද කියලා. Android phone එකක් නම් ඒක අහන්නේ නැහැ. දැනට මම මෙතනින් දෙනවා ශ්‍රී ලංකා කියලා. ඉතින් ඒක හැමෝටම එන්නේ නැහැ. Apple phone එකක් නම් සාමාන්‍යයෙන් එනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා ඇති මෙතන box එකක් තියෙනවා දුරකථන අංකය හෝ රියදුරු අංකය ඇතුළත් කරන්න කියලා. ඉතින් ඔයගලන්ට තියෙන මෙන්න මේ box එක උඩ නිකම්ම ක්ලික් කරන්න විතරයි. මෙතනදී ඔගොල්ලෝ කිසිම ළඟ දුරකථන අංකය ලබා දෙන්න එපා. ආයතනයෙන් ඔයගොල්ලන්ට ලබා දීලා තියෙන රියදුරු අංකය මෙතන ඇතුළත් කරන්න. ඒ කියන්නේ drive ID කියලා කියන්නේ අපි රියදුරු අංකය මෙතන ඇතුළත් කරන්න. ඉතින් රියදුරු අංකයක් නැති කට්ටිය මතක නැති කට්ටිය විතරක් ඔයගොල්ලෝ ආයතනයට දීලා තියෙන ටෙලිෆෝන් නම්බර එක බිඳුව නැතුව ටයිප් කරන්න. එතකොට ඔයාගේ ඒ අදාළ දුරකථන අංකයට මැසේජ් එකක් මේකට නෙවෙයි normal message එකක් ඔයාගේ phone එකේ normal message එකක් ඔයාලට පෙන්නයි. ඉතින් ඒක ඒ OTP එක තමයි ඔයාලට මෙතන type කරන්න ඕනේ. ඉතින් මම පළවෙනිටම දැන් මෙතෙන්ට මගේ drive ID එක ලබා දෙන්න. ඊට පස්සේ keypad එකේ මම done button එක click කරනවා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට ඇවිල්ලා ඇති OTP කෝඩ් එකක් අංක 4ක. ඉතින් ඒ OTP කෝඩ් මේකට නෙමෙයි ෆෝන් එකට ඔයාගේ ෆෝන් එකේ ඔයා දීලා තියෙන ටෙලිෆෝන් නම්බරයට ඔයාට මැසේජ් එකක් ඇවිල්ලා ඇති අංක 4ක කෝඩ් එක. ඉතින් ඒක හරියටම බලලා ටයිම් එකත් එක්ක හරියටම බලලා මෙන්න මේ මෙතෙන්ද ඒක ටයිප් කරන්න මේ කොටු 4ට. මොකුත් නෑ මේ කොටුවක් උඩ ක්ලික් කරා. දැන් ඔයාලට තියෙන්නේ ඒ OTP එක ඉක්මනට ටයිප් කරන්න. හරි. මේක ටයිප් කරලා done බටන් එක ක්ලික් කරන්න. තහවුරු කර ඉදිරියට යන්න කියන බටන් එක ක්ලික් කරන්න. ඔන්න එතකොට ඔයා login වෙනවා. හරි. දැන් ඔන්න හරිම ලේසි login වෙන විදිය ඉස්සලා මගේ drive ID එක ටයිප් කරා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ මැසේජ් වලට එන OTP එක මෙන්න මේ මෙතෙන්ද මේ box 4ට ටයිප් කරා. ඉතින් ඔච්චරයි login වෙන process එක තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා interface එකට ඒ කියන්නේ පළවෙනි page එකට ඔයගොල්ලෝ දැන් ඇවිල්ලා තියෙනවා. මෙතනදී ඔයගොල්ලෝ පළවෙනි page එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් බලා ගන්න පුළුවන් ඉස්සල්ලාම ඔයා ඉන්නේ මෙන්න මේ වගේ map එකක් තුල. ඔයා ඉන්නේ මෙන්න මේ වගේ map එකක් තුල. ඉතින් මේ map එකේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයගොල්ලෝ එනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ ඉන්නේ map එකක් තුල. මෙන්න මේ map එකට අපි කියනවා heat map එකක් කියලා. හොඳට මතක තියාගන්න heat map එකක්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න හැකියාව තියෙනවා මේ වෙලාවේ මේ ටයිම් එක කියන්නේ දැන් මේ වෙලාවේ හයර් වැඩිපුර තියෙන ස්ථාන කොහෙද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන නිල් පාට රවුමක් මැද සුදු පාටින් ඊතලයක් තියෙනවා. මෙන්න මේ ඊතලයේ තමයි හරියටම දැන් මේ ඔයා ඉන්න ලොකේෂන් එක හරියටම. ඉතින් හැම වෙලාවෙම ඔයා මෙන්න මේ ලොකේෂන් එක අනිවාර්යයෙන්ම ක්ලික් බලන්න ඕනේ හරිද වැරදිද කියලා. මොකද ඔයා ඉන්න ලොකේෂන් එක හරියටම හරි වෙන්න ඕනේ. ඒ ලොකේෂන් එක වැරදි නම් ඔයාට තියෙන මෙතන ඕෆ්ලයින් කියන තැනට එහා පැත්තෙන් M මාක් එකක්. ඉතින් මේ M මාක් එකට ඔයාට තියෙන්නේ ක්ලික් කරන්න. එතකොට මෙන්න මේක හරි
ලොකේෂන් එකට ඔටෝමැටිකලි එනවා. හරි. එතකොට ඔයා දන්නවා ආ ඉන්න ලොකේෂන් එක බලා ගන්න. ඒ වගේම හරි ගස්ස ගන්නත් ඔයා දැන් දන්නවා. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ නිල් රතු පාට ෂඩාස්ත්‍ර කීපයක් තියෙනවා. ඉතින් මේ ෂඩාස්ත්‍ර වලින් කියන්නේ හොඳට මතක තියාගන්න පාරිභෝගිකයෝ වැඩි ස්ථාන තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් පාරිභෝගිකයෝ වැඩි ස්ථාන කියලා කියන්නේ ඩිමාන්ඩ් එක වැඩි සප්ලයි එක අඩුයි. ඩිමාන්ඩ් එක වැඩි සප්ලයි එක අඩුයි. පාරිභෝගික පික් මී ඇප් එක ඉන්ස්ටෝල් කරන් හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඔයාලට එහෙම පෙන්වන්නේ නැහැ. මේ වෙලාවේ ඔයාගේ වාහනයේ කැටගරි එක අනුව ඔයාගේ වාහනේ කැටගරි 90 අපි හිතමු 3 wheel එකක් තියෙනවා 3 wheel එකක් සර්ච් කරද්දි 3 wheel එකේ මහත්යෙක්ට විතරයි මේක පෙන්වන්නේ 3 wheel එකක් සර්ච් කරද්දි කාර් එකේ මහත්යෙක්ට මෙතන හීට් එකක් තියෙනවා කියලා වලට පෙන්වන්නේ නැහැ සාමාන්‍යයෙන් පැසෙන්ජර්ස්ලා 3-4 දෙනෙක් වැඩිපුර මෙතන සර්ච් කරන්න උදේට තමයි ඔයාලට මෙතන රතු පාට වල පෙන්වන්නේ මේ හරිය හයර් තියෙනවා කියලා. ඉතින් ඊට අමතරව ඔයගලන්ට පේනවා දැන් මෙතන ලා රතු පාටක් තියෙනවා තද රතු පාටක් තියෙනවා. මේ තද රතු පාට කියලා කියන්නේ පාරිභෝගිකයෝ හුඟක් වැඩි. ඒ කියන්නේ රියදුරු මහදුරු ගොඩාක් අඩුයි. ඩිමාන්ඩ් එක ගොඩාක් වැඩි. සප්ලයි එක ගොඩක් අඩුයි. ඉතින් ඔයගොල්ලෝ විශේෂයෙන්ම ෆලෝ කරන්න ඕනේ මෙන්න මේ තද රතු පාටලා තියෙන පැත්ත. මොකද ලා රතු පාටලා තියෙන පැති සමහර විට ඔයා යන්න යනකොටම ඉවර වෙන්න පුළුවන්. මොකද ඩිමාන්ඩ් එක ඉවර වෙන්න පුළුවන්. සමහර විට ඒගොල්ලන්ට වෙන වාහනයක් හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ඒක සර්ච් කරගෙන නවත්තන්න පුළුවන්. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඔය රතු පාටලා තියෙන පැත්තට වාහනේ ලං කරගන්න. ඊට අමතරව බලන්න තද රතු පාට වෙලා තියෙන තැන්වල යම්කිසි ගාණක් ඔයාලට වැඩිපුර පෙන්නනවා. මෙන්න දැන් මෙතන තියෙනවා රුපියල් 100ක් කියලා. ඉතින් මේ තද රතු පාට වෙලා තියෙන තැන්වල විතරයි මේක පෙන්වන්නේ. ඉතින් මේ තද රතු පාට වෙලා තැන්වල පෙන්වන්නේ මේ රුපියල් 100ට අපි කියනවා පීක් ටයිම් එකක් කියලා. ඉතින් දැන් මෙතනදී පාරිභෝගිකයෝ ගොඩක් වැඩි, රියදුරු මහතුරු ගොඩක් අඩුයි. ඒක නිසා මෙතනින් ගන්න මේ තද රතු පාටලා තියෙන තැන් වලින් ගන්න. ඒ කියන්නේ තද රතු පාටලා තිබ්බත් මෙන්න මේ පොප් අප් වෙලා තියෙනවා නම් රුපියල් 100ක්. මෙතනින් ගන්න හැම හයර් එකටම අන්තිම මුදලට රුපියල් 100ක් වැඩිපුර ඔටෝමැටිකලි එකතු වෙනවා. ඔයා පාරිභෝගිකයෙන් ගන්න එපා. මේක ඔටෝ එකතු වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට අපි ගමු මෙතනින් ගන්න හයර් එකක් උදාහරණයක් විදිහට රුපියල් 200යි නම් හයර් එක එන්න වෙන්නේ මේ වෙලාවේ මෙතනින් ගත්තොත් රුපියල් 300කට. මම හිතනවා ඔයගලන්ට තේරෙනවා ඇති පීක් ටයිම් එකක් හරියට කොහමද අඳුරගන්නේ කියලා. ඉතින් ඊට පස්සේ පල්ලෙහින් තියෙනවා ඕෆ්ලයින් ඔන්ලයින් බටන් එක. ඒක හැමෝම දන්නවා දැන් නම් ඕෆ්ලයින් තියෙන්නේ. මොකද ඔන්ලයින් කරපු ගමන් හයර් එනවා. ඉතින් මේක තමයි දැනට හීට් ඒ කියන්නේ හීට් මැප් එකේ විශේෂම ටික ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍ය වෙන. හරි. ඊළඟට මම ඔයගලන්ට කියලා දෙනවා හයර් එකක් එන්නේ කොහොමද කියලා. ඉතින් හරියටම හයර් එකක් එන විදිය මෙන්න මේකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි. හයර් එක එන්නේ මෙන්න මේ විදියට. ඔන්න ඔයා accept කරන්න තියෙන්නේ එතන බටන් එකකින්. දැක්ක accept කරන විදිය. ඉතින් accept කරන් පස්සේ ඔයාලට පෙන්නන්නේ මෙතන options දෙකක් තියෙනවා. එකක් තියෙනවා details කියලා, අනිත් එක තියෙනවා I have a right කියලා. ඉතින් දැන් අතරම මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ details කියන එක. මොකද පාරිභෝගිකයට අපි දුරකථන ඇමතුමක් ලබා දිය යුතු නිසා. හරි. දැන් මෙතනදී අපි details කියන එක ක්ලික් කරනවා. details කියන එක ක්ලික් කරන් පස්සේ පාරිභෝගිකයාගේ විස්තර ටික මෙතනින් වැටෙනවා. එයා ඉන්නේ කොතනද? යන්නේ තියෙන කොහෙටද කියලා. ඉතින් චූට්ටක් පල්ලෙහාට ඇද්දි ඔයාලට පුළුවන් මෙතනදී පාරිභෝගිකයට දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ඉතින් මෙතන tap to here කියලා තියෙනවා. here to call the customer කියලා තියෙනවා. මේක උඩ ක්ලික් කරාම ඔයාලට පුළුවන් free call එකකින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෝල් කෙනෙක් ක්ලික් කරලා වගේ ෆෝන් එකකින් කෝල් එකක් ගන්නත් පුළුවන්. ෆ්‍රී කෝල් කියලා කියන්නේ ඇප් එකකින් ඇප් එකට ඔයාලට කෝල් එකක් ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මෙතනින් කෝල් එක අරගෙන ඔයාලට පුළුවන් මේ උඩම තියෙන more details කියලා කතිරයක්. දැන් ඔයා මෙතනදී පරිණ අතරම අපිට මෙතනදී පාරිභෝගිකයට අපි අනිවාර්යයෙන්ම කතා කරලා කියන්න ඕනේ මම එනවා කියන එක කිසිම වෙලාවක හයර් එකක් ගත්ත ගමන් පාරිභෝගිකයා ඉන්න තැනට නයි යන්න එපා. ඔයා දැන් හයර් එක ගත්ත තැන ඉඳන්ම මේ පාරිභෝගිකයට දුරකථන ඇමතුමක් ලබා දිය යුතුයි. මොකද එයාගේ ටෙලිෆෝන් නම්බර් එක වැඩ කරනවද? එයා එතන ඉන්නවද? එයා වෙන වාහනයක ගිහිල්ලාද? නැත්නම් එතන ඔයාලට කරන්න පුළුවන් හයර් එකක්ද? ඒ පැසෙන්ජර්නේ වැරදි තැනකද කියලා හැමදේම මට මෙතන බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින්
මේ ටික පාරිභෝගිකයන් දැනගෙන පාරිභෝගිකයට කන්ෆර්ම් කරන්න අනිවාර්යෙන්ම මං එනවා කියලා. ඉතින් ඊට පස්සේ උඩ තියෙනවා කතිරයක් more details කියන තැන වැඩි විස්තර කියන තැන. ඉතින් ඔයාලට පුළුවන් මේ කතිරේ ක්ලික් කරලා ආයෙම ඔයා හිටපු තැනටම යන්න. ඉතින් මෙතන තියෙන I have a right කියලා එකක්. ඉතින් මේ I have a right කියලා කියන්නේ මම පැමිණ ඇත. දැන් ඔයා තාම මම පැමිණ ඇත කියන එක ක්ලික් කරන්න බෑනේ. මොකද ඔයා තාම ඔයා ඉන්න තැනට, ඒ කියන්නේ පාරිභෝගිකයා ඉන්න තැනට තාම ඔයා ගිහිල්ලා නැහැ. ඉතින් ඒක නිසා I have a right කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න. පාරිභෝගිකයා ඉන්න ස්ථානයට ගිහිල්ලා තමයි I have a right කරන්න ඕනේ. කිසිම වෙලාවක ඔයා ඉන්න තැන ඉඳන් I have right කරන්න එපා. I have right කියන්නේ මම පැමිණ ඇත කියන එක ඔයා ඉන්න තැන ඉඳන් කරන්න එපා. ඊට පස්සේ ඔයගලන් අපි හිතමු පාරිභෝගිකයාගේ පිකප් ලොකේෂන් එක කියන්නේ පාරිභෝගිකයා ඉන්න තැනට එයාව ගන්න තියෙන තැනට යන්න ඔයා පාර දන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙතන උඩ තියෙන নেভিগেশন බාර් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙතන নেভিগেশন බාර් එක උඩ ක්ලික් කරාම ඔයාගේ Google Map එක හරහා ඔයාට මේ පාරිභෝගිකයා ඉන්න තැනට යන්න පාර ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඉන්න තැනට එයාව ඩ්‍රොප් කරන්න දෙන තැනට දැම්ම පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ කොනේම තියෙනවා ලෝගෝ එකක්, පික්මී ලෝගෝ එකක්. ඒ කියන්නේ Google Map එකේ ඉද්දි මේ ඇප් එකට එන්න නම් මේ පික්මී ලෝගෝ එක උඩ ක්ලික් කරාම ඔයා මේ ඉන්න තැනටම එනවා. ඉතින් දැන් මම Google Map එකට ගියප නැති නිසා මම මේක ක්ලික් කරන්නේ නැහැ. රයිට්. ඔන්න දැන් මම දැන් පාරිභෝගිකයට කතා කරා. දැන් පාරිභෝගිකයා ඉන්න තැන මම දන්නවා. එහෙම නැත්නම් දන්නේ නැත්නම් Google Map එකෙන් මම බලලා මම දැන් ලොකේෂන් එක බලාගත්තා. දැන් තියෙන්නේ මට පාරිභෝගිකයා ඉන්න තැනට යන්න. මම ඔන්න ඉන්න තැනට ගියන් පස්සේ තමයි මෙන්න මේ මෙතන තියෙන I have a right කියන එක ක්ලික් කරන්නේ. right. I have a right කියන එක ක්ලික් කරන් පස්සේ පාරිභෝගිකයට මැසේජ් එකක් කරනවා රියදුරු අදාළ ස්ථානයට පැමිණලා ඉන්නේ කියලා. ඉතින් ඊට පස්සේ බලන්න එතන I have a right කියන එක ක්ලික් කරන් පස්සේ එතනම ඒ බාර් එක වෙනස් වෙනවා start trip කියලා. ඒ කියන්නේ චාරිකාව ආරම්භ කරන්න කියලා. කිසිම වෙලාවක මේ චාරිකාව ආරම්භ කරන්න කියන එක පාරිභෝගිකයා වාහනයට නගින්නේ නැතිව හොඳට මතක තියාගන්න. පාරිභෝගිකයා වාහනට නගින්නේ නැතුව කිසිම වෙලාවක මේ චාරිකාව ආරම්භ කරන්න එපා. මොකද බැරි වෙලාවත් වාගේ account එක කියන්නේ වාගේ අන්තිම ගාස්තුව චුට්ටක් ගාන වැඩි වුණොත් එimhe ඒක ඔයාලට ගැටලුවක් එන්න පුළුවන්. පාරිභෝගිකයා හිතයි ඔයා මේ හයර් එක ස්ටාර්ට් කරන් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් ඒක නිසා පාරිභෝගිකයා වාහනට නැග්ගම් පස්සේ පාරිභෝගිකයා වාහන නැග්ගම් පස්සේ ට්‍රිප් එක ස්ටාර්ට් කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න. පාරිභෝගිකයා වාහනට නැග්ගම් පස්සේ ඔන්න දැන් අපි බලනවා හරි පාරිභෝගිකයා එනවා. දැන් අපි ඔන්න වාහනට අපේ වාහනට නැග්ග පාරිභෝගිකයා. ඒතර අපි පාරිභෝගිකයාට පෙන්නලා ට්‍රිප් එක ස්ටාර්ට් කරන්නද කියලා අහලා ට්‍රිප් එක ස්ටාර්ට් කරන්න. ඊට පස්සේ වගේ අහනවා මේ ට්‍රිප් එක ස්ටාර්ට් කරන්න අවශ්‍යද කියලා ඔව් කියලා දෙන්න. ඔන්න දැන් ඔයාගේ ට්‍රිප් එක ස්ටාර්ට් වෙනවා. හරි මේ ට්‍රිප් එක ස්ටාර්ට් වෙනවා මෙන්න මේ වගේ Google Map එකට යනවා. ඔයාලට තින් ටක් ගන්න මෙතන මම කිව්ව විදියට ලෝගෝ එක උඩ ක්ලික් කරන්න. හරි දැන් ඔන්න ඔයාගේ ට්‍රිප් එක ස්ටාර්ට් වෙලා මෙන්න මෙතනදී හුඟක් කට්ටිය වැරද්දක් කරගන්නවා. මෙතන end trip කියලා තිබ්බට ඒ කියන්නේ චාරිකාව නවත්තන්න කියලා තිබ්බට කිසිම වෙලාවක නවත්තන්න එපා. පාරිභෝගිකයාගේ drop location එකට යන්නේ නැතුව. දැන් ඔයා hire එකක් යනවා නම් අනිවාර්යයෙන්ම මේ බාර් එක චාරිකාව ආරම්භ කරාන් පස්සේ මෙතන තියෙන බටන් එක අනිවාර්යයෙන්ම රතු පාට වෙලා තියෙන්න ඕනේ. මේක බැරි වෙලත් කොළ පාටලා තිබ්බොත් ඔයා hire එක යන්න එපා. මොකද ස්ටාර්ට් වෙලා නැහැ. එතකොට ඒ වගේම තමයි මෙතන ට්‍රිප් එක එන් කරලා තිබ්බොත් ඔයාලට හයර යන්න බෑ. එතකොට ඔයාලට බේස් ෆෙයා එක කියන්නේ ඔයා ස්ටාර්ට් කරපු තැන ඉඳන් ස්ටාර්ට් කරපු තැන ඉඳන් එන් කරන් පස්සේ ඔයාලට බේස් ෆෙයා එක විතරයි වැටෙන්නේ. මීටර එක කරගෙන්නේ නැහැ. ඉතින් හොඳට මතක තියාගන්න ට්‍රිප් එක ස්ටාර්ට් කරන් පස්සේ ඒ කියන්නේ මෙතන එන් ට්‍රිප් කියලා වැටුනොත් විතරයි ඔයාගේ ගමන ඔයා යන්න ඕනේ. නැත්තම් කිසිම අයරකින් ඔයා හයර එක යන්න එපා. දෙසර තුන්සරක්වත් මේක බලන්න. ඊට පස්සේ වඩ මෙතනත් Google Navigation Map එක පෙන්නනවා. ඉතින් මේ Google Navigation Map එකේ මම ඉස්සෙල්ලා Google Navigation Map එක කියන්නේ මම පැමිණ නැත කියන තැනට ක්ලික් කරන්න කලින් මම ඔයාලට කිව්වා එතනදී පෙන්නන්නේ ගමන් කියන්නේ පාරිභෝගිකයව නග ගන්න තියෙන කියන්නේ පාරිභෝගිකයව ගන්න තියෙන තැනට යන්න තියෙන පාර විතරයි. දැන් ඔයා ට්‍රිප් එක ස්ටාර්ට් කරන් පස්සේ මෙතන ක්ලික් කරන් පස්සේ ඔයාලට පෙන්නන්නේ පාරිභෝගිකයාගේ drop location එකට යන්න තියෙන පාර විතරයි. හරි එතනදී පටල ගන්න එපා. මොකද පළවෙනිටම මම පැමිණ නැත ක්ලික් කරන්න කලින් ඔයාලට පෙන්නන්නේ පාරිභෝගිකයා ඉන්න තැනට යන්න තියෙන ගන්න තියෙන තැනට යන්න තියෙන ලොකේෂන් එක දැන් ඔයාලට පෙන්නන්නේ. ඒ කියන්නේ චාරිකාව ආරම්භ කරන් පස්සේ ඔයාලට පෙන්නන්නේ පාරිභෝගිකයා
ඩ්‍රොප් ලොකේෂන් එක එයාව නවත්තන්න තියෙන තැනට යන්න තියෙන පාර. ඉතින් හරි. දැන් ඔන්න අපි ගමන ගිහිල්ලා ඉවරයි. දැන් අපි පාරිභෝගිකයගෙන් අහනවා දැන් මෙතනදී ඔබතුමා බහිනවද ඔබතුමිය බහිනවද කියලා එයාගෙන් අහනවා. ඉතින් එයා කිව්වොත් ඔව් මම මෙතනින් බහිනවා කියලා. එතකොට තමයි ඔයා මෙතන එන්ට්‍රිප් කරන්න ඕනේ. නැත්නම් කිසිම වෙලාවක එන්ට්‍රිප් කරන්න එපා. මොකද එයා කඩේකට ගියොත් ඔයා මෙතන එන්ට්‍රිප් කරන්න එපා. ඔයාගේ පාඩුවේ මේ ෆෝන් එක කියන්නේ ඔයාගේ ඩිවයිස් එක පැත්තකින් තියලා තියන්න. මොකද මේක ඔටෝමැටිකලි වෙයිටිං කොස්ට් එකක් හැදෙන නිසා. මේක ඔටෝමැටිකලි වෙයිටිං හැදෙනවා. ඒක නිසා ඒ ගැන හිතන්න එපා. ඔයාලට මීටර එක වැඩ කරනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොහේ හරි ඇඟිල්ලක් තියලා ඇදලා දාන කියන්නේ දකුණට වමට ඇදලා දාන. ඒතකොට මේ මීටර එක හිට මෙහෙට වැඩ කරනවා. ඉතින් දැනට වැඩ කරන්නේ නැහැ. මොකද මම මේ ඉන්නේ වෙයිටිං නිසා. හරි. ඒතර වෙයිටිං වලත් මකට ඔයගලන්ට කියන්න දෙයක් තියෙනවා. වෙයිටිං එකත් හැදෙන්නේ ජර්නි ටයිම් එක අතරලා තමයි. ඒ කියන්නේ චාරිකාවට අදාළ වෙලාව අතරලා තමයි වෙයිටිං කොස්ට් එක හැදෙන්නේ. රයිට්. මේ අවස්ථාවවලදී කිසිම වෙලාවක ඔයා එන් කරන්න යන්න එපා පාරිභෝගිකයගෙන් අහන්න නැතුව. මොකද එන් කරොත් ඒ චාරිකාව එතනින් ඉවර වෙන නිසා. රයිට්. දැන් ඔන්න අපි පාරිභෝගිකයගේ ගමනාන්තයට ගිහිල්ලා ඉවරයි. ඒ කියන්නේ පාරිභෝගිකයගේ නැවතුම් ස්ථානයට ගිහිල්ලා ඉවරයි. දැන් අපිට තියෙන්නේ මෙතනදී චාරිකාව නවත්තන්න. ඒ කියන්නේ ට්‍රිප් එක එන් කරන්න. රයිට්. දැන් ඔන්න අපි ට්‍රිප් එක එන් කරනවා. ඒතර මෙයා අහනවා මේ ට්‍රිප් එක එන් කරන්න අවශ්‍යද කියලා. ඔව් ඇත්තටම අපිට මේ ට්‍රිප් එක එන් කරන්න අවශ්‍යයි. ඔව් කියලා දුන්නම් පස්සේ ඔන්න මේ ට්‍රිප් එක එන් වෙනවා. දැන් මම ඔයගලන්ට පෙන්නන්නම් කෑෂ් ක්‍රෙඩිට් කියන ඔප්ෂන් එක බලා ගන්න පුළුවන් තැන. ඕගලන්ට කාඩ් කෑෂ්ද කියලා බලා ගන්න පුළුවන් මෙන්න මේ හයර් එකක් එන් කරන අවස්ථාවේදී පමණයි. දැන් ඔයගොල්ලෝ බලන්න මෙතන ඔයාගේ මුදල වැටලා දින 250 කියලා 250 කියන එක වැටෙන්නේ. එහෙම ගාණක් වැටුනොත් අනිවාර්යෙන් මේක කෑෂ්. මෙයාගෙන් මුදල් ලබාගත යුතුමයි. මේ පාරිභෝගිකයාගෙන් මුදල් ලබාගත යුතුමයි. මෙතන බැරි වෙලත් බිංදු 3ක් හෝ මෙන්න මේ මෙතෙන්ට ආවේ නැත්තුව කෙලින්ම ඔයා පේජ් එක එන් කරන්න. ඒ කියන්නේ ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා හිටියොත් මෙතන බිංදු 3ක් හරි එහෙම නැත්නම් මේ පේජ් එක ආවේ නැත්නම් හොඳට මතක තියාගන්න මේක ක්‍රෙඩිට් හයර් එකක්. එයා කාඩ් එකෙන් තමයි පේ කරලා තියෙන්නේ. දැන් මෙතනදී ඔයා බලා ගන්න පල්ලෙහා තියෙනවා කලෙක්ට් කෑෂ් කියලා. ඔයාලා බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන 250ක් කියලා වැටලා තිබ්බොත් අනිවාර්යයෙන් 250ක් නෙවෙයි මොකක් හරි අංකමේ සහිත ගානක් වැටලා තිබ්බොත් අනිවාර්යෙන් මතක තියාගන්න මේක කෑෂ් හයර් එකක්. එයාගේ මුදල් ලබාගත යුතුමයි. බැරි වෙලාවත් ඔයා මෙන්න මේ පේජ් එකට යන්නේ නැතුව කෙලින්ම මෙන්න මේ මෙතෙන්ට ආවනම් ඒ කියන්නේ මේක ක්‍රෙඩිට් හයර් එකක්. එයාගෙන් සල්ලි ඉල්ල ගන්න එපා. මේක ක්‍රෙඩිට් හයර් එකක්. හරි. ඒ කියන්නේ අර ගානක් වැටුනොත් ඒක කෑෂ් හයර් එකක්. ගානක් වැටෙන්නේ නැතුව කෙලින්ම පාරිභෝගිකව රේටින් කරන්න දැන් තියෙන. ඊට පස්සේ දැන් ඔයාලට පුළුවන් මෙතනදී කන්ටිනියු බටන් එක ක්ලික් කරන්න. මේ පාරිභෝගිකයා හොඳයි නරකයිද කියලා බලලා ඔයා කැමති නම් දෙන්න. කැමති නම් ඔයා දීලා මෙතනදී කන්ටිනියු කරන්න. කන්ටිනියු කරපු ගමන් ඔයා ආයෙම තව හයර් එකක් බලාපොරොත්තු වෙයි. හරි. ඔන්න මම දැන් හයර් එකක් ගත්තා. ඉතින් පළවෙනිටම තියෙන්නේ පාරිභෝගිකයට කෝල් එකක් ගන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ විස්තර කියන තැන ක්ලික් කරා. ඊට පස්සේ දැන් අපි කෝල් එකක් ගද්දි පාරිභෝගිකයාගේ ටෙලිෆෝන් නම්බර එක වැඩ කරන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහින් රියදුරු සහාය කියන තැන ක්ලික් කරලා එතන තියෙනවා සහාය. ඔයා මේ සහාය කියන තැන ක්ලික් කරාම කැන්සල් ට්‍රිප් කියලා එනවා. ඊට පස්සේ හේතුවට ඔයා මෙතෙන්ද අදාළ හේතුව දීලා සෙන්ඩ් කරන්න. එතකොට මේ හයර් එක කැන්සල් වෙලා යනවා. ඉතින් ඕක තමයි හයර් එකක් කැන්සල් කරන්න තියෙන හරි ලේසිම ක්‍රමේ. ඉස්සල්ලාම ඔයා විස්තර වලට ගිහිල්ලා පාරිභෝගිකයාට කෝල් එකක් දීලා එතන ඔයාට හයර් එක යන්න බැරි නම් ඔයාට පුළුවන් එතනම පල්ලෙහා තියෙන රියදුරු සහයට ගියා කැන්සල් ට්‍රිප් සිලෙක්ට් කරා හේතුව සිලෙක්ට් කරා සෙන්ඩ් කරා. ඉතින් යාළුවනේ ඔන්න ඔච්චරයි වැදගත්ම දේවල් ටික මේකේ තියෙන්නේ. ඉතින් ඊට අමතරව මේකේ ඇත්තටම ගොඩක් වැදගත් හයර් වර්ගයක් තියෙනවා. ඒකට කියනවා අපි ඩිරෙක්ෂන් හයර් කියලා. ඒ කියන්නේ ඩිරෙක්ෂන් හයර් එකක් කියලා කියන්නේ ඔයා අපි තුමු ඔයා කොහේ හරි දුර පළාතකට ගියා. හැබැයි දුර පළාතකට ගිහිල්ලා ඔයා ආයෙම ඔයාගේ හෝම් සිටි එකට එන්න ඕනේ, හෝම් ටවුන් එකට එන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ හෝම් ටවුන් එක පැත්තට හයර් එකක් ඉල්ලීමක් කරන්න. ඉතින් මේකට කියනවා
ඩිරෙක්ෂනල් හයර්. ඒ කියන්නේ දිශාන්තගත ගමන් වාරයක් කියලා කියනවා. ඉතින් මේක කොහොමද වෙන්නේ? ඩිරෙක්ෂන් හයර් එකක් කොහොමද දාගන්නේ කියන එක මම වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට කරලා තියෙනවා. ඉතින් ඒක සවිස්තරාත්මකව මම ඔයගලන්ට හයර් එකක් ගන්න විදිය, හයර් එකක් ස්ටාර්ට් කරන විදිය, එන්ඩ් කරන විදිය කොහොමද හොයාගන්නේ? හැම එකක් මම කරලා තියෙනවා. ඉතින් ඒකත් මම මේ ලින්ක් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් වලට දාන්න. ඉතින් මම දැනට උදාහරණයකට මම ඔයගලන්ට කියන්න මෙන්න මේ කොළ පාට බටන් එක ක්ලික් කරාම තැඹිලි පාට බටන් එක ක්ලික් කරාම මෙතන තියෙන ඩිරෙක්ෂන් හයර්ස් කියලා. ඉතින් මේ ඩිරෙක්ෂන් හයර් එක ක්ලික් කරාම ඔයාට ඔයාගේ අවශ්‍ය ඩිරෙක්ෂන් එකට යන්න පුළුවන්. ඉතින් මගේ මේ මම පල්ලෙහා දාලා තියෙන වීඩියෝ ලින්ක් එක බලන්න. ඒ ලින්ක් එකේ සියලුම දේවල් ටික ඔයාට තියෙනවා. හරි. ඉතින් විශේෂම දේවල් ටික ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඉතින් අනිත් ටික ඔයාගේ මැප් එක අනිවාර්යයෙන්ම දවස ගානේ බලන්න. ඔයාගේ මැප් එක අප්ඩේට් වෙලා තියෙනවද? එහෙම නැත්නම් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවද? ඒ හැමදේම අනිවාර්යෙන් බලන්න. ඉතින් මම දැන් ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ ඇප් වල දැන් ඇප් එකේ අපි ලොගින් වෙන විදිය ගැන කියලා දුන්නා. සාමාන්‍යයෙන් අපි දවසකට පැයක් එකහමාරක් වගේ අපි වැඩ කරන්න නැතු ඉන්න නම් ඔයාලට පුළුවන් මෙන්න මේ මෙතන ඕෆ්ලයින් ඔන්ලයින් බටන් එක ඔයාලට පාවිච්චි කරන්න ඔයාලට පුළුවන්. සාමාන්‍යයෙන් අපි දවසකට පැයක් දෙකක් වගේ ඕෆ්ලයින් ඒ කියන්නේ වැඩ කරන්නේ නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන ඕෆ්ලයින් ඔන්ලයින් බටන් එක ක්ලික් කරන. ඒ කියන්නේ ඕෆ්ලයින් එකේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා වැඩ කරන්න අවශ්‍ය නම් ඔන්ලයින් දාගන්න පුළුවන්. හැබැයි අපි හිතමු ඔයා අද දවසම වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් අද දවසේ වැඩ කරලා ඔයා ගෙදර ගිහිල්ලා ආයේ හෙට තමයි වැඩට එන්නේ. ඉතින් මේ වගේ වෙලාවට ඕෆ්ලයින් ඉන්න එපා. හරි. ඊට පස්සේ හෙට උදේ එහෙම නැත්නම් හවස ආය ඔන්ලයින් දාගෙන වැඩ කරන්න පටන් ගන්න එපා. එතන ගැටලුවක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා ලොග් අවුට් වෙලා තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔයා මේ ඇප් එකෙන් ලොග් අවුට් වෙලා ඉන්න. ඒක ඇත්තරම ගොඩක් වටිනවා. මොකද ඔයාට 6% වැඩි කරගැනීමේ හැකියාවක් මෙතනදී තියෙනවා. ඉතින් ලොග් අවුට් කරන විදිය, ඒ කියන්නේ දැන් අපි දන්නවා ලොගින් කරන විදිය, කියන්නේ ඇතුල් වෙන විදිය අපි දන්නවා. ඔයාගේ භාෂාව තේරුවා, drive ID එක type කරා, OTP එක type කරා, ඇතුළට ආවා. ඉතින් මේ ලොග් අවුට් වෙන එකත් හරිම ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ මෙතන ඔයාගේ ඉස්සෙල්ලා මං කිව්ව විදිහටම ෆොටෝ එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ආයෙම ඔයාලට පුළුවන් ෆොටෝ එක උඩ ක්ලික් කරන්න. එහෙම නැත්නම් මෙතන මගේ විස්තර කියන තැනට යන්න. මගේ විස්තර කියන තැනට ගියන් පස්සේ ඔයාගේ විස්තර ටික මෙතන පෙන්නනවා. ඉතින් මෙතනදී ඔයාලට පනින්න පෙන්න වාහනේ විස්තර, ඒ කියන්නේ වගේ දැන්ට තියෙන වාහනේ. එතකොට ඔයාලට මේ වාහනේ වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට වෙන වාහනයක් මෙතන ඇඩ් කරගන්න නම් වාහනේ විස්තරකින් තැනට ගිහිල්ලා ඔයාලට වාහනේ චේන්ජ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මගේ තොරතුරු කියන තැනට ගිහිල්ලා ඔයාගේ බැංක් account එකේ details add කරගන්න පුළුවන්. ඔයා add කරන බැංක් account එකේ detail එක අනුව තමයි ඔයාගේ අර my finance එකේ plus balance එක, ඒ කියන්නේ කොළ පාටින් තියෙන balance එක ඔයාගේ account එකට transfer කරගන්නේ හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙතෙන්ට හරියටම හරි account එකක් ලබා දෙන්න. ඊට අමතරව මම ඔයගලන්ට එකක් කියන්නම්. අනිවාර්යයෙන් SMS alert හදාගන්න. මොකද ඒ වෙලාවේ ට්‍රාන්ස්ෆර් කරුවම ඔයාගේ account එකට මේක ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒ කියන්නේ ඇත්තටම ගොඩක් වටිනා හයර් එකක් තමයි ක්‍රෙඩිට් හයර් කියලා කියන්නේ. අනිත් එක පික්මේකින් කවදාවත් පැයක්වත් විනාඩියක්වත් ඔයාගේ සල්ලි රඳව ගන්නේ නැහැ. ඔයා කැමති ඕන වෙලාවක මේක ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඉතින් ට්‍රාන්ස්ෆර් කරගන්න තියෙන ලිමිට් එක තමයි දවසකට රුපියල් 10,000 ගණන් වලට ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ උදේ 15,000, උදේ 5,000, දවල් 5,000, රෑ 5,000. මිනිමම් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් මිනිමම් බැලන්ස් එක තමයි රුපියල් 500. 500 අඩුවෙන් ට්‍රාන්ස්ෆර් කරගන්න බෑ. ඉතින් ඊට පල්ලෙහෙන් තියෙන මගේ රක්ෂණය කියලා. ඉතින් ඒක නම් ඇත්තටම ඔයගොල්ලෝ ආයතනත් එක්ක කතා කරලා බලන්න දවසකට රුපියල් 15 ගන්න ඔයගොල්ලන්ගෙන් කැපෙනවා. ඒකත් ගොඩක් වටින එකක් ආයතනෙන් ඔයගලන්ට ලබා දෙන. ඉතින් ඊට පස්සේ පල්ලෙහෙන් තියෙන app settings කියන එක. ඉතින් ඒක නම් වෙනස් කරන්න එපා. ඊට පස්සේ හදිසි අවස්ථාවකදී යුතු අංක කියන එකට ඔයගලන්ගේ ගෙදර කාගේ හරි දෙන්නෙක්ගේ නම්බර එක දෙයක් දාන්න. ඊට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන පල්ලෙහෙන් තියෙන log out කියලා option එකක්. ඉතින් මේක තමයි ඇත්තටම වැදගත් වෙන්නේ. ඔයා අද දවසේ වැඩ කරන්නේ නැත්නම් ආයෙ හෙට නම් වැඩ කරන්නේ. ඔයාලට පුළුවන් මෙතන log out කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයා මේ
පික්මී ඇප් එකෙන් ලොග් අවුට් වෙලා යනවා. ඉතින් යාළුවනේ ඉතින් ඔන්න ඔච්චරයි පික්මී ඇප් එකේ තියෙන පික්මී ඇප් එක ගැන ඔයගලන්ට දැනගන්න තියෙන දේවල් ගොඩක්ම ඉතුරු ටික ඔයගලන්ට self learning එකකින් ඔයගලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මම මේ අද ඔයගලන්ට කියවුවේ 2025 අලුත්ම අප්ඩේට් එක ඇවිල්ලා තියෙන. ඉතින් මේ වගේ අලුත් වැදගත් වීඩියෝස් කීපයක්ම මම ඉස්සරහට ගේනවා. ඒක නිසා මගේ channel එක subscribe කරලා තියන්න. ඒ වගේම like කරන්න, share කරන්න, යාළුවන්ටත් දැනගැනීම සඳහා යාළුවන්ටත් දෙන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා අලුත් කට්ටියටයි එහෙම නැත්නම් ඇප් එක ගැන බාගෙට තේරුම් ගත්ත කට්ටියටයි සේරටම මම හිතනවා අද මේ කතා කරපු ටික ඇත්තටම වටිනා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැමදාම මගෙත් එක්ක රැඳිලා ඉන්න. හැමදාම මම ඔයගලන්ට උදව් කරන්න ඉන්නවා. ඒක නිසා රැඳෙන්න මගේ channel එකත් එක්ක subscribe කරන්න මතක ඇතුව. මොකද ඔයගලන්ට මේක ඇත්තටම help වුණා නම් subscribe කරන්න. එච්චරයි එච්චරයි මේ කියලා දුන්නේ එකේ ගුරු පඬුරු විදිහට අපි ගන්නෙ. ඉතින් එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයගලන්ට අවශ්‍ය හැම වීඩියෝ එකක්ම description වල තියෙනවා. එහෙම නැත්නම් මගේ channel එකේ තියෙන යන්න ඇතුළට ගිහිල්ලා ඕන එකක් බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් බොහොම ස්තුතියි. එහෙනම් සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.